නෝනාවරිනි මහත්තුරුනි අද කතාව බොන උන්ගේ කතා. තේරුණාද? ඒ කියන්නේ දැන් ඔය බොන මිනිස්සු ඉන්නේ. බීගත්තමයි බොන්ද හේතුයි උන් කියනවනේ අමුතු ඒවා. අර ගිටුලට නැග්ග එකා වගේ උන් කියන අමුතු හේතු. ඉතින් ඒ වගේ අද කතාව ඇවිල්ලා බොන උන්ගේ කතා. ඔයාට මෙහෙමයි මේවා ආදර්ශයට ගන්න එපා. ඔව් ආදර්ශමත් කතා නෙමෙයි මේ. නෑ මිනිස්සු කියන ඒවා තමයි මේ කියන්නේ. ඔව් අපි මේ බොන ඒක ඇත්ත වශයෙන්ම අපි මේකට විරුද්ධයි. ඔව්. බීමට අපි විරුද්ධ නිසාමයි මේක කරන්නේ. ඔන් දැන් ඒ වගේම බොන්ද හේතු කියන. ඒ කියන්නේ බීම ගැන හොඳ කියන එකක් හම්බුණා මිනිහත් ඒ වගේ මිනිස්සෙක්. මේ අයියේ. අයියේ. ඔව්. දැන් ඔය මොකද්ද ඔය වාගේ බීම ඕක නවත්තන්නකො දැන් මේ ඕකෙන් ඕක බලන්නකො ඔයා කරන වැඩේ තේරුම් හම්බ කරන සල්ලි ටික ඉවරයි. ඔයාද බලන්න මූණේ හැටි. නෑ එහෙම ගන්න නෑ බං. එහෙම ගන්න නැත්නම් මොකද? බීම කියන එක ඇවිල්ලා උඹ හිතන්නේ කවද පටන් ගත්ත එකක් කියලා. කවදා හරි පටන් ගත්තේ විනාශ වෙන්න පටන් ගත්ත එකක් ඒක. එච්චර නෑනේ බං. ශිෂ්ටාචාරය ගත වෙන්නත් ඉස්සෙල්ලා මිනිස්සු බීලා තියෙනවා. ඒ කියන්නේ මේට අවුරුදු 1,25,000කට විතර හෝමෝ සේපියන්ලා පටන් ගන්නකොට. ඒවා හොයලා තියෙනවා. මිනිස්සු බීලා තියෙනවා. ඒකට හේතු හොයාගෙන. දැන් බීලා එහෙම විනාශ වුණා නම් ශිෂ්ටාචාර ගොඩ නැගිලා මේ විදියට එන්නේ කොහොමද කියලා එන විනාශ වෙලා යන්න එපා. හරි දැන් උඹ මොකටද බොන්නේ කියන්කෝ? ශිෂ්ටාචාර කියන්නේ මොලේ දේවල් මෙහෙමයි. මම බීමෙන් වෙන හොඳ දෙයක් කියන්නද? කියන් බලන්න. ප්‍රශ්න අමතක වෙනවා. බිව්වම ප්‍රශ්න වැඩි වෙනවා බං. කොහොමද අමතක වෙන්නේ කියන් බලන්න. නෑ ඒව ටුට්ටන් නෙමෙයි හොඳට ගන්න ඕන. ඒ කියන්නේ ඔළුව ඉරිවටෙන්ද ගැව්වා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ. දැන් උඹ කරන්නේ ඔය රැට ගිහිල්ලා බොන්නේ ප්‍රශ්න අමතක වෙන්න. ඔය කවුරු හරි ගිහිල්ලා ගෙදර දානවා. ඊට පස්සේ නින්ද ගියාද නැද්ද දන්නෙත් නෑ. එච්චරයි. ඔළුවේ ඉරිවටෙන්ද බිව්වම එතන ප්‍රශ්න අමතක වෙනවා. දැන් එතකොට දැන් ආපහු උදේ නැගිට්ටම ප්‍රශ්න අමතක වෙනවද? ප්‍රශ්න එනවනේ ආයේ. නෑනේ. ඇයි? උදේ නැගිට්ටා වෙන කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ බා ඔළුව කැක්කුමනේ එන්නේ. ඒ කියන්නේ? එතකොට වෙන කිසි ප්‍රශ්නයක් මතක් වෙන්නේ ඔළුව කැක්කුම විතරයි එන්නේ. මාර කතා නුඹ කියන්නේ. නෝනාවරිනි මහත්තුරුනි අද කතාව බොන උන්ගේ කතා. දැන් මේ බොන උන්ගේ කතා තමයි අද අපේ කතාවේ වැඩිපුරම කතා කරන්නේ බොන උන්ගේ කතා. ඔය දැන් මේක මේ බීම අනුමත කරන්න නෙමෙයි අපි කරන්නේ. බීමේ තියෙන ආදීනව බොන උන් කියන්නේ උන් මොනවා හරි හේතු කියනවා. ඒ බීමට ඒක මොකක් හරි හේතු හදාගෙන තමයි මේක හරි පොයින්ට් එක අපි අල්ලන්නේ. මේක නවත්තන්න ඕන. දැන් අර මිනිස්සු අර බොන්න බීලා හේතු කියන්නේ බොන එකට. බොන අයියා දැන් ඔන්න විනියා එක නවත්තන්නේම නැහැ. ඒ වාර දැන් අර තවත් අවිලා කතා කරන්න. මල්ලි එනවා කොයි වෙලාවද? මල්ලි එනවා. අයියා. ඊයේත් මම දැක්ක අරන් එනවා කට්ටිය දෙන්නේ තුනේ වට්ටම් කරගෙන. ඔව්. මොකද්ද බං මලමිනියක් ගේනවා වගේ ගෙදරට දවසක මොන මූෂරමත් බලපන්. නෑ. උඹලා දන්නේ නෑ බං. දන්නේ අපි දන්නේ. හරි මේම කියන්කෝ. දැන් මම අවුරුදු ඉස්කෝලෙන් අවුට් වෙච්ච කාලේ ඉඳලා බොනවා. අපෝ ගාලකන්නේ. දැන් මට මොකද වෙලා තියෙන්නේ? අම්මේ උඹට වෙලා තියෙන්නේ. මට මොකක් වෙලා උඹට හතරමානි දාන පාලේ අර ගෙදර ගෑණියට තමයි හෙන්. නෑ ගෑනු කියන එක අඬනවා කොයි වෙලෙත්. ඒක බිව්වේ නෑ කියලා දැන් උඹේ ගෑණි අඬන්නේ නැද්ද? අපේ ගෑණිත් අඬනවා තමයි. ඒක තමයි කියන ගෑනුන්ව සැටිස් කරන්න බෑ බං බිව්වත් නැතත්. ගෑනු කියන දාරි සැටිස් කරන්න බෑ කවදාවත්. අඬන එක අඬනවා කනකුණු ගානේ කනකුණු ගා. ඒක බීමට සම්බන්ධ කරගන්න එපා. බීම වගේ වටිනා දෙයකට ගෑනු වගේ නොවැදගත් සබ්ජෙක්ට් එකක් ඈඳන්න හදන්න එපා. මේ උඹ කියකෝ දර්ශනේ. කොයින්ද බඩේ ඥානේ පහළුනේ කාගේද ඒවද ඔය කියන්නේ උඹ? මේමයි. දැන් උඹ බීලා දිනවද? මම ඔය ජරාවකට ඒක උඹ බීලා නැටුව කොහවද බා ඒකේ අගේ දන්නේ? උඹ දන්නවද සුභාසිතේ? මොකද සුභාසිතේ දන්නේ නැද්ද? සුභාසිතේ ඔක්කොම කයි දන්නවද උඹ? ඔක්කොම දන්නේ මට මතකයි ඒ කාලේ තිබුණේ මම මතකයි. ඒක තමයි සුභාසිතේ තියෙනවා කවියක්. සුරාවේයි අගයත් එහි යටි මනා ගුණයත් බොන සුදා නෝ මිසක් නොබොන අනුවන දනෝ නොදනි. අනේ අම්මේ ඔබට එන ගහන කට පණුව දාන කතාවේ කියන්නේ මෙතන සුභාසිතේ වගේ ඒ මහා ග්‍රන්ථයක තියෙනවද බා ඔය වගේ දරා කුණු කතා?
ඒකත් ඇඳගෙන එච්චර වටින එකක් ඇඳගෙන උඹලගේ චීන පෙරේත බේබඩුකමට ජරා කතා කියන්නේ ඒක අල්ලගෙන. හරි හරි සුභාෂිතේ නෙමෙයි කියන්කෝ. සුභාෂිතේ නෑ එහෙම උඹලා හදාගෙන. හරි ඒ තාලෙට. ඒ පොතක චීන කවියක් ඒක ඇත්තක් නෙමෙයිද කියන්. ඇත්තක් නෙමෙයි. බොන සුදනෝ මිසක් නොබොන අනුවන දනෝ නොදන්නේ. නොබොන අපි තමයි අනුවන. බීලා පිස්සු නටලා ඉන්න උඹ තමයි නුවන. නොනවරුනි මහත්තුරුනි අද කතාව බොන උන්ගේ කතා. බොන උන්ගේ ගැලවීමට මොන හරි කියනවනේ. ඒවට සෙට්ට නෙවුනුත් ඉන්නවා. උන් එකතු වෙලා තමයි හදන්නේ. දැන් තවත් ඒ වගේම අර අපේ බොන අයියා ඉන්නේ. බොන අයියට කොච්චරවත් මල්ලියන අවවාද කරන්න මල්ලි තරහා වෙලා ගෙදර යන එක වෙන්නේ අන්තිමට. ඔන්න අදත් මිනිහා ඉන්නවා. මේ මිනිහා හැබැයි 100න් ඉන්න වෙලාවට විතරයි යන්නේ. බීලා ඉන්න වෙලාවට අර මල්ලි යන්නේ. අයියේ. මේ අනේ වන්ද මම බොහොම අමාරුවෙන් රැකලා මේ වෙලාව අල්ලගත්තේ. තමුසේ අමු එළියේ කෙලින් කටින් ඉන්න වෙලාවක් නැහැ නේ හලෝ. මට තමයි. ඕ සරෝයි. සර? උස්නේ කටෙන් එන? ඔව් දැන් මේමයි මොකද දන්නවද? බඩබකු කුණු වෙලා ඇති. නෑ. එහෙනම් මේ බීම කලවම් මන්ද. කලවම් කියන්නේ? දැන් ඔය බොන ಜಾති ගොඩක් ඒවා හොරට කලවම් කරනවා. ඒවා අගුණයි. අගුණ නම් ඉතින් ඔබ බොන්නේ? නෑ හොඳේව බොන්න ඕනේ. හොඳේව අගුණ නෑ. හොඳේව. ඒකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවද? හොඳේව. අනේ උඹලාට තේරෙන්නේ නෑ. දැන් මේමයි. දැන් මේකේ ඇති ගුණයක් හොඳක් නෑ බං. හරි. මොකක්වත් මේකෙන් වෙන්නේ සේරම මිනිහා තිරසනා වෙනවා. නෑ කොහෙද? මිනිහා නැති කරගන්නවා සියල්ල. හරි. සියල්ල නැති කරගන්නවා. උඹ දන්නේ. දන්නේ දැන් රටක හරි මනුස්ස සමාජයක ඒ මිනිස්යාට අවශ්‍ය මූලික දේවල් ටිකක් තියෙනවනේ. ඔව් තියෙනවා. අයිතිවාසිකම් නේ මං කියන්නේ මූලික අවශ්‍යතා. ඔබ කියන්නේ මොනවද කියලා? ආහාර. හරි. නිවාස. හරි. ඇඳුම් පැළඳුම්. හරි. ඔව්. ඕනි. එතකොට ඒව ඔක්කොම විසඳන්න බලුවන් දෙයක් නේ මම මේ බීම කියන්නේ. අනේ නිකන් ඵලයයි කීන කුණු කට ඒ බරම නැති වෙනවනේ බීමේ. කොහෙද නැති වෙන්නේ? නැති වෙනවා කියන්නේ දැන් හොඳට ගැව්වම ඔව් ආහාර ඕනේ. හොඳටම බිව්වම කන්න බෑනේව. කන්න බෑ කියන්නේ කන්නේ නෑ උඹ. ඒක තමයි. ඊට පස්සේ නිවාස ඕනේ. කොයි හරි වැටිලා බුදියන්න පුළුවන් කානුව ගන්න. ඔව් කානුව කරි. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ගැන වගක් නෑ. ඇඳුම් පැළඳුම් ඕනේ. ඕනේ තමයි උඹ වීලා ඉතින් එතකොට බලන් ආහාර නිවාස ඇඳුම් පැළඳුම් ඒව එකක් ඕනේ නෑ බං බිව්වම. ඉතින් මූලික අවශ්‍යතා ඉටු වෙනවනේ බං බීමෙන්. එතකොට බීම හොඳ දෙයක් නෙමෙයිද? නොනවරුනි මහත්තුරුනි අද කතාව බොන උන්ගේ කතා. බොන උන් කියන කියන කතා. ඉතින් මේවා මේ බීම කියන එක නරක තමයි අපි මේකෙන් කියන්නේ නේද? ඔව් දැන් අර අයියා ඉන්නේ බොන අයියා. බොන අයියාගේ කොහොම කරත් මිනිහව දැන් හදා ගන්න බෑ. අර ගෙදර ප්‍රශ්නත් ඉඳ ඔන්න අර මල්ලි ආවා. අයියේ. ඔයා ඉතින් අපි කියන දේ අහන්නෙම නෑ මට පේන්නේ. වාට මේක ගැන තේරුම් කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. නෑනේ බං දැන් බලපන්. බලපන් කියන්නේ බලන්දයි. අපේ ගෙදර බලපන්. ගෙදර බලන්න මොකද යන්නේ ගෙදර. බලන්දයි දැන් හැටි බලන්න. මූණක් හොදන්න හිතෙන්නේ නෑ. කොණ්ඩේ අපේ දන්න ඇඳුමක් ලස්සනට නෑ. ඒක බං ඇවිල්ලා ඒක වෙන එකන්නේ. වෙන එකන්නේ ඒක බීමට සම්බන්ධ නෑනේ. උදේට නිකන් මූණ ඉදිමිලා සිදිමිලා නිකන් නෑනේ බං. මූණ තම්බලා වගේ උඹ දන්නවට බෙව්වම මිනිස්සු ලස්සනයි. අනේ මේ නිකන් හිතම් කොහෙන්ද මේ උඹට කවුද උඹට කියන්නේ? අපේ නෝනා කියන්නේ. උඹ නෝනා කියෝ. මේ ගෑණි මේ මැරෙන්න හදන උඹේ බීම හින්දා. හරි තියා කොච්චර කියනවද ඊයේත් අපේ පාටියක් තිබ්බා. ඔව්. නෝනාත් ගියා ඒකට. එයා ඉවරලා ගෙදර ඇවිල්ලා කියනවා පාටි හරි ලස්සනයි ඔයා. වීලා. ඔව්. ලස්සනයි. කොච්චර නෝනලා කියනද හරි ලස්සනයි එදා. බීගෙන. ඔය කියන්නේ නැද්ද? ඒ කියන්නේ බල ලස්සන වෙනවා මිනිස්සු. බිව්වම ලස්සන වෙනවා. ලස්සන වෙනවා කියන්නේ ක්‍රියාකාරකම් මෙහෙම හරි ලස්සනයි බං. සුන්දරයි. කාගෙද ඉතින් මේවා කියන්නේ කාටද මේවා කියන්නේ මේවා දර්ශනවල තියෙනවා බෑග් එකේ දර්ශනවල.
නෝනවරුනි මහතුරුනි අද කතාව බොනවුන්ගේ කතා. බොනවුන්ගේ කතා දැන් අර අයියා බොන අයියා දැන් ඉන්නවා. දැන් බොන අයියට කියන දෙයක් නම් අහන්නෙම නෑ බොන අයියා. දැන් වාර ආයේ ගියා බොන අයියා මුණ ගැහෙන්න. මල්ලි. මේ බොන අයියේ. බොන දැන් මං අපේ ගෙදරට කියන්නේ මං අර බොන අයියා පොඩ්ඩ හම්බෙලා ඉන්නම් කියලා. හොඳයි බං ඒක මිනිස්සු බොනවා නම් මිනිස්සු කියන්නේ මම බොනවා. ඕන නැත්තම් බොන්නේ. ඔය කියන්නේ ඒක මේ ඔරෙන් මේ යට තියාගෙන ඔරෙන් ගන්න ඕනේ නෑනේ බං. ඔරෙන් ගිහිල්ලා නෙමෙයි ඇත්තට ඇයි මිනිස්සු හැංගි බොන්නේ? ඇංගි බොන්නේ නෑනේ බං. ඇංගි බොන්නේ බීමේ වටිනාකම දන්නද මිනිස්සු. දැන් මම ඔබට කිව්වා නේද ශිෂ්ටාචාරේ පටන් ගත්ත තැන ඉඳන් බොනවා කියලා. එහෙම බොයිවා කියලා මොකෝ මිනිස්සුන්ට වෙලා නෑනේ බං. වෙලා නෑ වෙච්චේවා ඉතින් දැන් ඉස්පිරිතාල වල ඉන්නේ. මේ ශිෂ්ටාචාර විනාශ වෙලා උඹ කියන එක විදියට වලපල්ලට ගිහිල්ලා තියෙන්නේ. වලපල්ලට ගිහිල්ලා නැතුණාට වලපල්ලට ගියපෝ ඉන්නෝනේ ශිෂ්ටාචාරේ. ඔය කතා කරන්නේ මෙතන. මේ උඹ දන්නවද ඍග්වේදේ? ඔය ඍග්වේදේ මම අහලා තියෙන ඍග්වේදේ. ඍග්වේද සමයේ බන් තිබ්බා. සතියට එක දවසක් නිවාඩු. ඒ කටයුතු වලින් ඈත් වෙලා මොකටද සෝමපානය කරන්න. මේ මොකටද සෝමපානය කියන්නේ? මොකද සෝමපානය කියන්නේ? බීම තමයි. ඉතින් සෝම කියන්නේ වචනේ නිරුක්තිය කොහොමද? සෞම්‍ය. සෝම කියන්නේ. අපේ වචනන් ඉතින් ඔය එතකොට ඔය දැන් ඔය සෝමපාල සෝමදාස කියන්නේ උඹ හිතුවද මේ බීම දාස කියලා? ඒ සෞම්‍ය බා. සෝම කියන්නේ සෞම්‍ය. ඒක එතකොට ඍග්වේද කච්චිය සතියට එක දවසක් බොණ්ඩ සෙට් වෙන්නේ මොකද? ඒ තියෙන වටිනාකම මේ මිනිස්සු දන්නෝ. උඹ දන්නවද කටෝපනිෂේධේ? කටෝපනිෂේධේ තියෙනවා తాවකාලිකව කෛවල්‍ය ඥානයට යන්න. හරිද? සෝමපානයෙන් පුළුවන් කියලා. අනේ අත්තම උඹ తాවකාලික කෛවල්‍ය ඥාන. කෛවල්‍ය කියන්නේ බං කේවල ඥානය. උඹට එතකොට ඒක කියන්නේ ට්‍රාන්ස් කියන්නේ බං. ඒ වගේ ඒවට යන්න පුළුවන් මේ සෝමපානේ උඹට මේ ඒවට නම් දැනුම තියෙනවා. කෛවල්‍යයි සෝමපානයයි කයිය නම් මොකද උඹට? නෝනවරුනි මහත්වරුනි අද කතාව ඇවිල්ලා බොනවුන්ගේ කතා දැන් ඔන්න අපේ බොන අයියා ඉන්නවනේ බොන අයියා දැන් මල්ලිට මොනවද උත්තරයක් දීලා මිනිහා බොනවා. මිනිහාගේ වෙනස් වෙන්නේ කිසිම දෙයක්. ඔන්න දැන් මිනිහව මුණ ගැහෙන්න මල්ලි ආයෙත් ආවා. මල්ලි තල්ලජ්ජ නැහැ ඉතින් එනවා. අයියේ උඹ කටෝපනිෂේධේ වැළුවද? කටෝපනිෂේධේ මට උඹත් එක තර්ක කරන්න මට ඒව නෑ. උඹ මොනවා හරි එකක් කියලා මාව යවනවා හැමදාම රවට්ටලා. හරිද? මේ දැන් උඹ කසාද වෙනලා උඹට යුතුයකම් කියලා දේවල් තියෙනෝනේ බං. එහෙම බීලා හරියන්නේ නේ. පවුලක් කියන්නේ එකට සමගියෙන් ඉන්න ඕනේ නේ බං. ওই දෙයකටම උඹ අන්න උඹ හොඳ තැනකට ආවේ. හොඳ තැනකට උඹ කෑ ගන්නෝනේ බං. උඹ බීපු මිනිහෙක් වගේ කෑ ගන්නවා. නෑ මම බීලා නෑ. මම ජරා බොන්නේ. මේමයි. දැන් අපේ පවුලේ සමගිය රැඳිලා තියෙන්නේ මගේ බීම නිසා. අම්මේ බං උඹගේ කටේ ලකෝ. ඇයි? කටේ දිව පෙන්නාම බලන්න කොච්චර. වෙදි? නැවෙනෝ නේ රාත්‍රියට වට්ටටම. මේමනේ බං. දැන් අපේ ගෑණි. දවල් දවසේ කියන උදේට මගේ මූණව බලන්නේ. බලයි ඉතින් මොන රැට කොන්න බිගඩම් වල කතා කරන්නේ මට. ඉතින් ඒක හදලා මේස උඩ තියලා යනවා. නිකන් වත් කියන්නේ. රැට කොහමද? රැට මොකද්ද රැට? ඔබ බීලා ඉන්නේ රැට කොහෙද? රැටම නේ ඉතින් අඩත් එනවා කටේ ගවන මේනවා පාල කන්නියා. ඊළ කතා කරන්න ඕනේ බා. බිව්වම කතා කරනවා මාත් එක්ක. හරි. එතකොට මාත් කතා කරනවා මම අනේ සුදු කියලා මම කියනවා. එතකොට දැන් උඹ කියන්නේ දැයියේ. මට බත් කැව්වා කියහන්. දවල්ට කරයිද? බීලා ඉන්නකොට බත් කවනවා. බත් කැව්වා කවලා උඹ කියන්නේ මට මතක නෑ. උදේ බලනකොට කලිසම ගලවලා සරමක් අඬලා මට. ඒ කියන්නේ එච්චරට පවුලේ සමගිය රැකෙන්නේ උඹ බොන හින්දා. ඔව්.
නැත්තම් ඉතින් මගේ මූණව බලන්නේ නෑනේ ගෑනේ. ඔය දැන් බීලා ගියොත් කාලකන්නිය ආඩත් එනවා කියලා හරි කතා කරන්න ඕනේ. එහෙමයි කතා කරන්න කෙනෙකුට ඒක සංවාදයක් ඇති වෙන්න බෑ මම බේරිදත් එක්ක. ඒකට බිව්වමට මම බලගිට සංවාදයක් ඇති වෙන්නේ නේ. අපි දැන් මේ පෞල් සමගිය තියෙන්නේ බීම නිසා. නෝනාවරුනි මහත්වරුනි අද කතාව බොනවුන්ගේ කතා. දැන් මේ බොනවුන්ගෙන් මේ තියෙන සමාජ කරදර දිනු හරි කරදරයි බිව්වම. ඒ කරදර නිසා ඇති වෙන ප්‍රශ්න තමයි අද කතාවෙන් කියන්න ඕන. දැන් අපේ බොන අයියව හම්බෙන්න මල්ලිත් එනවා ඉතින්. අයියේ දැන් මට හිතෙනවා මට ලැජ්ජ නැති වෙලා තියෙන්නේ මටත් කියලා. ඔත් වශයෙන්ම දැන් මම ඉතින් බොන්නේ තින්දා නිසා දැන් මම වහින්ද මට දැන් ඔක කොතනද වැටෙයිද කියලා මට මම කාටවත් බල කරන්නේ බල ඥානය තියෙන උන් බොයි. අඥානයෝ ඒකට බැන ඉඳි. අනේ අඥානෝ දැන් හරි මේම ගනි. ඕමාර් කයියාම්. මොකද ඕමාර් කයියාම් කිව්වේ? ඕමාර් කයියාම් මීවිතයි ගී පොටයි මීවිතයි සොඳුරියයි. ඕමාර් කයියාම්ට වඩා ඔබ දන්නවද? ඔබට ගී පොටක් නෑ ඔබට සොඳුරියක් නෑ මීවිතයි විතරනේ ඔබට. හරි අර දෙකට ඔයා ගන්න ඕනේ. ඔයා ගනි. ඔබ ඕමාර් කයියාම්ට වඩා දන්නේ. හරි මේම ගමු. උඹ දන්නවද මේක? මොකද්ද? පීත්වා පුනః. පීත්වා පටිත බූතලේ උත්තායට පීත්වා පුනಃ. දන්නවද උඹ? මොකද්ද? පීත්වා පුනක් කියන්නේ බොණ්ඩ නැවතත් බොණ්ඩ පුනක් කියන්නේ නැවත. පීත්වා පුනක් නැවතත් බොණ්ඩ. හරිද? පීත්වා පටිත බූතලේ බොණ්ඩ බිම වැටෙනකම්. අපේ උඹගේ නම් ඈ. හරි ඊට පීත්වා පටිත බූත උත්තායට පීත්වා පුනක් නැගිටලා ආය බොණ්ඩ. හරි අම්මේ උඹ කටතේ කියන ඒවද ඔවා? කියන ඒවා චීන දේවල් දර්ශනවල. මම හදලා කිව්වේ. දැන් ඒකට කවුද කිව්වේ? දැන් ඒකට නෑ කවුද කිව්වේ කියලා දන්න. කවුද උඹ හදන්න ඇති මොකක්ද? මම හදලා නෙමෙයි බං ඒක කිව්වේ ගෝසාල පුත් මක්කලි හෙවත් මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රවරයා. එතකොට දැන් උඹේ ශාස්ත්‍රවරයා මක්කලි ගෝසාලද? ඒගොල්ලෝ සත් ශාස්ත්‍රවරුන්ට ඉන්නෝනේ බං.